2026 6වෙනි මාසේ දෙවන දින බ්‍රහස්පති ග්‍රහයා කටක රාශිගත වෙලා උච්ච වීම කටක ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ? අපි මේ ගැන විමසා බලමු. ඔව්, ඒක හරිම වැදගත්. මොකද 2026 ජූනි මාසේ දෙවනිදා බ්‍රහස්පති කටක රාශියට ඇවිල්ලා උච්ච වෙනවා කියන්නේ බ්‍රහස්පතිගේ උච්ච වීම ග්‍රහයා 100% බලයෙන් වැඩ කරනවා කියන එකට පත් වෙනවා කියන එක. එතකොට ගුරු උච්ච වෙලා වීමම කියන්නේ වාසනාව, වැඩිහිටියන්ගේ ආශිර්වාදය උපරිම වෙන කාලයක් බවට කටක ලග්න හිමියන්ට පත් වෙනවා. ලග්න භාවයේ තමයි උච්චතාවයට පැමිණෙන්නේ. කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු. එතකොට කටකයට 6 වන ධනු කියන රාශිය තමයි 6 වන රාශිය සහ මකර කුම්භ මීන 9 වන රාශිය තමයි අධිපතිත්වයේ දරන්නේ බ්‍රහස්පති. අන්න එතකොට අපට පැහැදිලි 6 අධිපති නිසා රෝග, ණය, සතුරු, රැකියාව, සේවය මේ දේවල් සම්බන්ධයෙන් හොඳ පැත්තක් මේ බ්‍රහස්පති ග්‍රහයාගේ උච්චතාවයෙන් කටක ලග්නයට උදා වෙනවා. ඒ කියන්නේ රෝග පීඩා අඩු වෙන කාලයක්, ණය බර අඩු වෙන කාලයක්, සොර සතුරු අඩු වෙන කාලයක්, රැකියාව සම්බන්ධයෙන් ගැටලු මතුවීම අඩු වෙන කාලයක්, සේවය සම්බන්ධයෙන් ප්‍රශංසා ලැබෙන උසස් වීම ලැබෙන කාලයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම 9 අධිපති ඒ කියන්නේ වාසනාව, පියාගේ පැත්තෙන් එන දායාද, ගුරුවරුන්ගේ පැත්තෙන් එන ලැබීම්, දීර්ඝ ගමන්, ආගම ධර්මය මේ හැම දෙයක් ගැනම සුබ විදියට තමයි පෙර වාසනාව මතු කරන කාලයක් විදියට තමයි කටක ලග්නයේ බ්‍රහස්පති උච්ච වෙලා ලග්නේම ඉන්නවා කියන එක බලපාන්නේ. ලග්නගතවම උච්ච වෙන බ්‍රහස්පති මේක අපි හඳුන්වනවා ගුරුහංස යෝගය කියලා. ඒ කියන්නේ පංච මහා පුරුෂ යෝග පහෙන් එකක් තමයි මේ කටක ලග්න හිමියන්ට උදා වෙලා තියෙන්නේ ගෝචරයෙන්. එතකොට කටක ලග්න හිමියන්ට 2026 6/2 පස්සේ පෞරුෂය වර්ධනය වෙලා, කීර්තිය වර්ධනය වෙලා තමන්ගේ ජීවිතේ බ්‍රහස්පති ලග්නගත වීම කියන උච්ච භාවය නිසා කතා බහ, දැනුම, ගුරුහරුකම් තමන්ට ලැබෙන ප්‍රමාණය වැඩි වෙලා අනිත් අය අතරේ කැපී පෙනෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම උපදේශකයෙක් විදියට ඔබ අනිත් අයගේ වැඩිහිටියෙක් විදියට ඔබ පිළිගැනීමක් ලබන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. තරුණයෙක් වුණත් වැඩිහිටියෙක් වගේ සමාජ ගෞරවයට පාත්‍ර වෙන්න පුළුවන්. ගාම්භීර පෙනුමක් එන කටක රාශි ගුරු උච්ච වෙලා තියෙන කෙනෙකුට බිස්නස් කරනවා නම් ඒ බ්‍රෑන්ඩ් එක විශ්වසනීය තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ එයා කරන බිස්නස් එක සමාජයේ පිළිගන්න දෙයක් බවට පත් වෙනවා. එතකොට අනික් කාරණේ තමයි පියාගේ ආශිර්වාදය වාසනාව වැඩි වෙනවා 9 අධිපති ලග්නගත නිසා. වාසනාව ඔයා ළඟටම එනවා. පරක්කු වෙච්ච වැඩ ඉවර වෙනවා. තාත්තගෙන්, ගුරුවරුන්ගෙන්, ලොකු අයියගෙන්, ලොකු සහෝදරයන්ගෙන්, ඒ කියන්නේ වැඩිමහල් සහෝදරීන්ගෙන් ඔබට උදව් ලැබෙන්න පුළුවන්. දීර්ඝ ගමන්, වන්දනා ගමන් වලට ඔබට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඒ වගේම 6 අධිපති උච්ච වෙලා ලග්නගත වීම නිසා අවුරුදු ගාණක් ඔයාට හතුරුකම් කරපු සතුරන්ට ඒ සතුරුකම් අතාරින්න සිතක් පහළ වෙන්න පුළුවන්. ණය කරදරවලට විසඳුම් ඔයාට එනවා. කෝටි ගණන් කේස් ණය තිබුණා නම් ඒවා ජය ගන්න ඔයාට ශක්තිය එනවා. ඒ වගේම රෝග සුව වීමේ ශක්තිය ඔයාට එනවා. රෝගයක් තිබුණා නම් ඒ දේ සුව වෙන්න පුළුවන්. නිරෝගී භාවයෙන් වැඩි වර්ධනය වෙලා ඉදිරියට යන්න පුළුවන්. රැකියාවේ ප්‍රොමෝෂන්, උසස් වීම හුඟක් හොඳට මේ යෝගය නිසා ඔයාට ක්‍රියාත්මක වෙනවා.
ඒ වගේම කටක රාශිය ගුරු උච්ච වෙලා ඉන්න අය ස්ථූල දේහධාරී ශරීරයක් ඇති අය බවට පත්වීම උපතින් එහෙම තියෙනව නම් සිද්ධ වෙනවා. මෙතෙන්දී ඔබේ ශරීරයේ මේදේ වර්ධනය වෙලා කැම රුචිය වැඩි වෙලා ඔබේ බර ප්‍රමාණය වැඩි වෙන්න හේතු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන ප්‍රවේශම් වෙන්න. ස්ථූලතාවය කියන්නේ හොඳ දෙයක් නෙවෙයිනේ. විවාහ නොවෙච්ච අයට විවාහ යෝජනා එන්නත් පුළුවන්. විවාහක අයට දරුවෙක් ලැබීමේ යෝගයක් ලෙසත් මේක ශක්තිමත් ලෙස බලපානවා. බ්‍රහස්පති පුත්‍රකාරක බව අපි කිසි විටක අමතක කරන්න හොඳ නැහැ. ඒ වගේම මුදල් ඉඩම් පිළිබඳවත් කටක ඇත්තටම චන්ද්‍ර රාශියත් කටක නම් ලග්නයත් කටක නම් බ්‍රහස්පති ධනකාරකයා බවට පත් නිසා ධනකාරකයෙක් නිසා ඉඩම් ගෙවල් රත්තරන් වල ආයෝජනය කරන්න හොඳ කාලයක්. තමන්ගේ බැංකුවේ බැලන්ස් එක උඩට යන කාලයක් කියලා හඳුන්වන්න පුළුවන්. බිස්නස් එකක් කරනවා නම් ඒක පුළුල් කරගන්න හොඳ කාලයක්. අලුත් බිස්නස් එකකට අත ගහන්නත් තමන් කරන දේවල් වැඩි වර්ධනය කොට ව්‍යාප්ත කරන්නත් හොඳ කාලයක් කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට මොනවද පරිස්සම් වෙන්න ඕනේ කාරණා? ඇත්තටම කටක රාශියේ බ්‍රහස්පති ග්‍රහයා උච්ච වෙලා ඔබේ ලග්නයට ඇවිල්ලා තියෙන වෙලාවේ ඔබ තුල අධික විශ්වාසයක් ගොඩනගෙන්න පුළුවන්. මට බෑයි කියන දෙයක් නැහැ කියලා ආකල්පයක් ඔයාගේ ඔළුවට එන්න පුළුවන්. අන්න ඒක ඔයා ඕවර් කොන්ෆිඩන්ස් තත්ත්වයට ගිහිල්ලා ඔයා ටිකක් අප්‍රවේශංකාරීව කටයුතු කරන්න පෙළඹෙන්න පුළුවන්. ලියුම් වලට ඔප්පු වලට අත්සන් කරද්දී පරිස්සමෙන්. තමන්ට නොයැලෙඹි බාර නොගත යුතු කාලයක් බවට කියලා දෙන්න ඕන. ඒ කියන්නේ තමන්ට පුළුවන් කියන ආත්ම විශ්වාසය අධිකව දැනෙන නිසා මොකද මේක රාජයෝගයක්නේ. පංචමහා පුරුෂ යෝග වලින් එකක් නෙමේ උදා වෙලා තියෙන්නේ ඔයාට. එතකොට ඔයා මොකද ඔයාගේ தত্ত্বය ඔයා ටිකක් ඕවර් කොන්ෆිඩන්ස් යනවා. ඔයාට මට කරන්න පුළුවන් හැමදේම කියන වගේ ආත්ම විශ්වාසයේ වැඩි බවක් පෙන්눔 කරනවා. එතකොට ඔයා සමහර දේවල් නොසලකිලිමත්ව බාර ගන්න පුළුවන් තමන්ට අදාළ නොවන වගකීම්. ඒ වයින් අමාරු වැටෙන්න පුළුවන්. එතකොට අර බර වැඩිවීම කියලා මම කිව්වේ ශරීර බර. ඒ නිසා පිටිසහිත ආහාර ගැනීමේදී ඔබ ප්‍රවේශම් වෙන්න ඕනේ ඒවා පාලනය කරගන්න. ඒක දියවැඩියාවට හේතු වෙන්න ඉඩ කඩ තියෙන නිසා. නිතරම නීතිමය ලියකියවිලි කොන්ත්‍රාත්වල වැඩවලට ඒ වගේ දේවල් වලට තමන් අස්සම් කරද්දී ඒ ගැන ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. කඩක ලග්නයට ඇත්තටම හොඳයි බ්‍රහස්පති උච්ච නිසා බ්‍රහස්පතිගේ බලය පාලනය කරගන්න බ්‍රහස්පතිගේ මේ උච්චතාවය ඇත්තටම හොඳ ලෙස එයාට බලපානවා. ඒ නිසා කහපාට වස්ත්‍ර අඳින්න, කහපාට වස්ත්‍ර දන් දෙන්න, කඩල වගේ දේවල් ඔබ දන් දෙන්න, කෙසෙල් වගේ දේවල් ඒ එකම ඕම් ගුරුවේ නම කියන පාඨය 19 වතාවක් ඔබ ජප කරන්න බ්‍රහස්පතින්දා දවසට. එය ඔබට බ්‍රහස්පතිගේ බලය වැඩි කරගන්නට හේතුකාරක වෙනවා. ඕම් ගුරුවේ නම. ඊළඟට ගුරුන්ට තමන්ගේ ගුරුවරයින්ට තමන්ගේ වැඩිහිටියන්ට අම්මා තාත්තා ඒ වගේ කෙනෙකුට සපත්තු යුවලක් දන් දෙන්න. ඒක ඔයාට ගොඩාක් හොඳ කාරණයක් වේවි. දැන් මම මෙතෙක් ඔබට තිබුණු ප්‍රතිඵල පිළිබඳ කිව්ව හොඳ නරක සියල්ල සාරාංශ කරලා කිව්වොතින් ඔබට අවුරුදු 12කට පස්සේ මේ උදා වෙලා තියෙන්නේ මොන වගේ දෙයක්ද? රාජයෝග කාලයක්. ලග්නගත බ්‍රහස්පති උච්ච වෙලා ගුරුහංස යෝගය හදලා අන්න ඔබේ ගෝචරය තුල වසරක කාලයකට ඔබට දැනුම කීර්තිය ධනය වාසනාව ඔක්කොම එකපාර හොඳ තත්වයට පත් කරගන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. හැබැයි ඔයාගේ ජන්ම කේන්ද්‍රයේ බ්‍රහස්පති දුර්වල නම් මහදසාන්තර දසාවල පාපග්‍රහයෝ ඉන්නවා නම් අන්න ඒ වගේ අවස්ථාවලදී ඔබ ප්‍රතිඵල ටිකක් අඩු වෙන නිසා තමන්ගේ කේන්ද්‍රය අනිකුත් ගෝචරයන් සහ දසාන්තර දසා විදසා අනුදසා දෙස බලලා ඔබේ කේන්ද්‍රයටම කොහොමද මේක බලපාන්නේ කියන එක පිළිබඳව ඔබට අප ආයතනයෙන් විමසා ඔබේ කේන්ද්‍රය පරීක්ෂා කරවා ගන්න පුළුවන්. එහෙමනම්
මේ කාලය ඔයාගේ වාසනාවන්ත කාලයක් විදියට පොදු පලාපල කතනය තුළ මම සටහන් කරමින් අදට ඔබට ආයුබෝවන් කියනවා තෙරුවන් සරණයි.